සුබ දවසක් ට්‍රේඩර්ස්. ඉතින් අදත් එකතු වෙලා ඉන්නේ Eagle Eye Crypto Academy YouTube channel එකත් එක්ක. අද කතා කරන්න යන්නේ ඉන්වෙස්ට්මන්ට්. ඒ කියන්නේ ආයෝජන. ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන් ස්ථාන විදියට බැංකු සහ කොටස් වෙළඳපොළ ගන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ ආයෝජනය කරන්න සාමාන්‍ය මුදල් වලින් ලක්ෂ 5ක් 6ක්වත් තියෙන්න ඕනේ. කියන්නේ හොඳ ප්‍රොෆිට් එකක් ගන්න. පොඩි මුදල් වල ආයෝජනය කරාට ලොකු ප්‍රොෆිට් එකක් හම්බෙන්නේ නැහැ. අපිට තියෙන පොඩි මුදලින් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න නම් ඉන්වෙස්ට්මන්ට් කරන්න හොඳම තැනක් තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එක. ඉතින් ක්‍රිප්ටෝ කරන්සි වල ඉන්වෙස්ට් කරන එක කිසිම වෙලාවක පිරමීඩ් එකක් වෙන්නේ නැහැ. ලංකාවේ හොඳම උදාහරණයක් මේ ළඟදී ගවර්න්මන්ට් එකේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් මේ ප්‍රකාශය එළියට ආවා. ඉතින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 10%කට 10ක් වගේ ප්‍රමාණයක් ක්‍රිප්ටෝ කරන්සි වල ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ මොලේ තියෙන මිනිස්සු කොහොම හරි ක්‍රිප්ටෝ කරන්සි අරන් ළඟ තියාගෙන ඉන්නවා. ක්‍රිප්ටෝ කරන්සි අඩුවෙච්ච කාලෙක අරන් වැඩි වෙන කාලෙට විකුණද්දී තමයි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මම ඉන්නේ දැන් ZEC USDT කියන කරන්සි එකේ. දැන් මේ කරන්සි එකේ අවමගේ $15යි. පරිමගේ $368යි. ඔයා හිතන්න $15න් සාමාන්‍යයෙන් කොයින් ටිකක් ඔයා ගරන් තියා ගන්නවා. ඒ කියන්නේ $15ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 4000 ගණන්. ඔයා ළඟ රුපියල් 30000ක් තියෙනවා කියලා හිතා ගන්නකො. රුපියල් 30000ට ඩොලර්ස් ගත්ත හැකි $100ක්. $100න් $90ක් ගත්ත කියන්නකො. $90ක් තියෙනවා. දැන් කොයින් එක ප්‍රයිස් එක තමයි $15. ZDC කොයින් එක ප්‍රයිස් එක $15යි. $15න් 90ට ගන්න පුළුවන් කොයින් 6යි. දැන් කොයින් 6ක් අරන් ඔයා තියාගෙන ඉන්නවා. මාකට් එක අප් වෙනවා. දැන් අරගේ හයි එක ඒ කියන්නේ උපරිමගේ වාර්තා කරලා තියෙනවා 365. 365ට ඔයා මේ ටික විකුණලා දානවා. ඒ කියන්නේ ඔයා අරන් තියෙන්නේ 15න් විකුණන්නේ 365න්. එතකොට ඔයාගේ ලාභය ඇවිල්ලා $350යි. ඊට පස්සේ දැන් $350කට ඔයා විකුණනවා කියන්නේ ඔයා එතනින් ප්‍රොෆිට් එකක් අරන්. ඒ කියන්නේ සෑහෙන ලාභයක් ඔයා ලබලා තියෙනවා. බැංකුවක කොහොම කරා බැංකුවක රුපියල් 30000ක් ඉන්වෙස්ට් කරලා ආයෝජනය කරලා මාස 2කින් 3කින් ලක්ෂ 2.5ක් 5ක් හොයන්න බෑ. දැන් ඔයා 350ක් ප්‍රොෆිට් කරා කියන්නකො. එක කොයින් එකකින් $350ක් එක කොයින් එකකින් 350 වැඩි කරන්න ඔයා ගාව තියෙන කොයින් 6න්. ඔයා කොයින් 6යින් ගත්තේ. එතකොට $2100ක් වෙනවා. $2100 වැඩි කරන්න ලංකාවේ අද ප්‍රයිස් එක ඩොලර්ස් එකක් ට්‍රේඩ් වෙන්නේ ලංකා රුපියල් 305න්. ලක්ෂ 6.40ක්. ඉතින් මේ කොයින් එක ඩොලර්ස් 15 තියෙද්දී ඩොලර්ස් 15 ඉඳලා ඩොලර්ස් 365ට යන්න ඉච්ච ලොකු කාලයක් ගිහින් නැහැ. උපරිම මාස 4යි. මාස 4ක් හෝ 5ක්. අපි මාස 4යි කියමු. කාර්තුවක් කියන මාස 4 ඒ වගේ මේක බැංකුවකට ඔයා රුපියල් 30000ක් දානවා. එක කාර්තුවකට ඔයාට ලක්ෂයක පොලියක් හැදෙනවද රුපියල් 30000ක් දැම්ම කියලා? නැහැ. සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ මාකට් එකකට මාස ගණන් බලාගෙන ඉන්න ඕනේ නැහැ. කොයින් එකකට රුපියල් 30000ක ඉන්වෙස්ට්මන්ට් එකක් දුන්නොත්, ඒ කියන්නේ ඔයා රුපියල් 30000ක කොයින් බයි කරොත් මාකට් එක අප් වෙන ඕනෑම අවස්ථාවක ප්‍රොෆිට් එකක් අරන් මාකට් එකෙන් අයින් වෙන්න පුළුවන්. බැංකුවක 30000ක් තැන්පත් කරා වගේ නෙවෙයි ක්‍රිප්ටෝ මාකට් එකේ රුපියල් 30000ක $100ක ඉන්වෙස්ට් කරොත් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. වෙන කිසිම තැනක මම දැකලා නැහැ මේ වගේ ලොකු ප්‍රොෆිට් එකක් දෙනවා. ප්‍රොෆිට් කරන්න ඒ කියන්නේ නොලෙජ් එක තියෙන මිනිස්සු ප්‍රොෆිට් කරනවා. තාමත් ඉතින් දන්නේ නැති මිනිස්සු එදා වේලා හොයාගන්න කාගේ හරි තැනක කාගේ හරි අනකට වැඩ කරනවා. ඉතින් මේ වගේ දේවල් තවත් දැනගන්න එකතු වෙලා ඉන්න Eagle Eye Crypto Academy YouTube channel එකත් එක්ක එන්න මැසේජ් එකක් දාන්න WhatsApp එකේ අපේ group එකත් එක්ක එකතු වෙන්න ට්‍රේඩ් කරන්න එන්න. ස්පොට් වගේම ෆියුචර් තියෙනවා. ඉතින් එකතු වෙලා ඉන්න ඔය කට්ටියත්
කැමති නම් මේ සබ්ජෙක්ට් එක ගැන දැනගන්න YouTube channel එක subscribe කරලා bell icon එක වල දාගෙන තියාගන්න. YouTube වීඩියෝ එකක් ආපු ගමන් ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් පරිස්සමෙන් ට්‍රේඩ් කරගෙන යන්න හැමෝටම good luck.